සුබ උදෑසනක් යාළුවනේ. අදත් ඔයගොල්ලන්ට මම දැනුමට යමක් එකතු කරන්නයි ආවේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි උදේට සුෂි රයිස් කොහොමද arrange කරගන්නේ කියලා. දැන් මේ මෙතන එක සුෂි රයිස් එකක් හේදිලා ඉවරයි. එතකොට ඒක අරගෙන අපිට තියෙන්නේ මේ කුකර් එකෙන් තියන්න. එතකොට තව මේ පැත්තේ තියෙන අනිත් කුකර් එකේ මේ රයිස් එක කුක් වෙලා ඉවරයි. ඉතින් මේ රයිස් එක කුක් වෙලා ඉවරයි. එතකොට තව රයිස් එකක් අපි මේ මැෂින් එකට දාලා තියෙන්නේ. එතන රයිස් දැන් එක රයිස් එකක් කුක් වෙච්ච එකක් දාලා තියෙන්නේ. දැන් අතන තියෙන රයිස් කුකර් එකේ තියෙන රයිස් එකක් ගෙනල්ලා මේකට දානවා. දාලා ඉවරලා රයිස් විනිගර් කියන්නේ ජපනීස් රයිස් විනිගර් මිත්සුකන් විනිගර් අපි ගාව තියෙන්නේ. අපිට ජපානයෙන් එනවා මේ මිත්සුකන් විනිගර් හදලා. ඒ කියන්නේ අපිට මෙහෙ කිසිම දෙයක් මිත්සුකන් විනිගර් ගෙනල්ලා වෙනම හදාගන්න අවශ්‍යතාවයක් නැහැ. හදපු මිත්සුකන් විනිගර් එක ලීටර් 18 බොක්ස් අපිට එනවා. ඒකෙන් අරගෙන අපිට මේ රයිස් එකට අවශ්‍ය සෝස් ප්‍රමාණය සූ එක දාන්න තමයි තියෙන්නේ. එතකොට ඒකට මේකට රයිස් විනිගර් එක ගෙන දැම්මහම දැන් මේ මෙතන රයිස් කිලෝ 5ක් තියෙනවා. එතකොට අපිට එක සැරේ රයිස් කිලෝ අපි 10ක් මික්ස් කරගන්නවා. එතකොට ඒ මික්ස් කරගන්න අපි දැන් රයිස් කිලෝ 2කමාරකට ලීටර් 800ක් මිශ්‍රකරන විනිගර් මේ රයිස් කිලෝ 2කමාරට දානවා. ඒ කියන්නේ රයිස් කිලෝ 2කමාරයි අර මැෂින් එකෙන් අපි මැෂින් එකට දීලා තියෙන දත් අණුව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට ඒ ඔටෝමැටිකලි ඒක හොදලා කරලා ඒ බෝල් එකට වැටෙනවා. ඊට පස්සේ ඒක අපි කුක් කරගෙන ඉල්ලලා ඒ කුක් කරකට ගත්ත රයිස් එක තමයි මේකට මේ ගෙනල්ලා හලන්නේ. එතකොට ඒකට තමයි අපි මේ රයිස් කිලෝ 2කමාරක් දාපුවා මේක ඩබල් වෙනවනේ. ඒ කියන්නේ රයිස් කිලෝ 5ක් වෙනවනේ. එතකොට ඒ රයිස් කිලෝ 2කමාරට තමයි අපි ක්වොන්ටිටි එක රයිස් විනිගර් එක මිශ්‍රකරන විනිගර් එක දාන්නේ. එතකොට රයිස් කිලෝ 2කමාරකට මිශ්‍රකරන විනිගර් මිලිලීටර් 800යි. එතකොට ඊට පස්සේ ගෙනල්ලා දැන් ඒ 1600ක් අපි මෙතෙන්ට දානවා. අනිත් රයිස් එකක් ගෙනල්ලා මේකට දැන් හලනවා. ඊට පස්සේ මේකට අපි දත්ත ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට එයා විසින්ම විනාඩි 15ක් ඇතුළත මේ රයිස් එක මික්ස් කරලා කූල් කරලා කිසිම يعني කැට මුකුත් නැතුව ලස්සනට මේ රයිස් එක මේ බොක්ස් එකට වැටෙනවා. මේ තියෙන මේ යට බොක්ස් එකට වැටෙනවා. ඉතින් මේකට තමයි රයිස් එක වැටෙන්නේ. මම ආයෙ තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මේ මැෂින් එක මික්ස් වෙන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නම්.